ඔන්න අද අරගෙන ආවා ශරීරයේ හැඩය ගැන කතා කරන වීඩියෝ එක. මම ගිය පාර පොරොන්දුනානේ එක. හරි. අපි කඩේකට ඇඳුමක් ගන්න ගියාම හිතන්නෙම නැති දේ තමයි ශරීරයේ හැඩය. තමන්ගේ ශරීරයේ හැඩය මොකක්ද කියන එක. මොකද අපි කවුරු හරි ඇඳගෙන ඉන්නවා දැක්කහම ලස්සන ඇඳුමක් අපි ඒක ගන්න කැමති. ගන්න යනවා. ඊට පස්සේ ටීවී එකේ මොකක් හරි ලස්සන කවුරු හරි ඇඳගෙන ඉන්න ඇඳුමක් දැක්කොත් ඒක අපි කරගන්න හදනවා. එතකොට මොකක් හරි Facebook එකේ හරි post එකක් දැක්කොත් ඒකේ ලස්සන කවුද මේ මොඩල් කෙනෙක් ඇඳගෙන ඉන්න එක අපි ඒක අරගෙන අඳින්න හදනවා. ඒ හැබැයි ඒක අපේ ඇඟට ගැලපෙන්නේ නැහැ. අපි ඒක ඇඳහම බාච්චුවක් වගේ. හරි. දැන් අද ඉඳන් ඔයාලට ඔට්ටු නෑ මේ වගේ ඇඳුම් ගන්න. ඔයාලා ඉස්සෙල්ලම ඔයාලගේ ඇඟේ හැඩය මොකක්ද කියලා අඳුරගෙන ඉන්න ඕනේ. ඒකට තමයි මේ වීඩියෝ එක කරන්නේ. සමහරවිට මේ මුල් වීඩියෝ ටික ඔයාලට කම්මැලි හිතේ බලන්නත්. මොකද ඔයාලා බලාපොරොත්තු වෙන දේ නෙවෙයි මගෙන් එන්නේ. හැබැයි කරන්න දෙයක් නැහැ. ඔයාලට බලන්න වෙනවා. මොකද අපි මොනවා හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්නකොට ඒකේ බේසික් වල ඉඳන් යන්න ඕනේ. ඒක මගේ වගකීම ඔයාලට මේ විලාසිතාකරණය ගැන වීඩියෝ කරද්දී විලාසිතාවල බේසික් ඔයාලට කියා දෙන එක. මොකද මමත් මුලින් ඉඳන්ම මේ දේවල් ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ හින්දා ඔයාලට ওই දේවල් ෂෙයා කරගන්න එක මගේ යුතුකම කියලා මම හිතනවා. ඒ හින්දා ඔන්න දැන් අද බලමු අපේ ශරීරයේ හැඩයන් මොන වගේද කියලා. හරි. මේ වීඩියෝ එකේ අවසානයේට ඔයාලට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ ඇඟේ හැඩය මොන ගණයටද අයිති වෙන්නේ කියලා. එකතු වෙලා ඉන්න දිගට මාත් එක්ක මම ආසනා ඉදමල් ගොඩ. හරි බලමු. පළවෙනි හැඩය තමයි අවර්ග්ලාස් හැඩය. අපි ඇඟේ හැඩය ගැන සැලකීමක් වෙනකොට අපි කකුල් දෙක ගණන් ගන්න නැහැ, බෙල්ලෙන් උඩ ගණන් ගන්න නැහැ. ඊටු කොටස මෙතන ඉඳන් තුනටිය ළඟට එනකම් කොටස තමයි ඇඟේ හැඩය ගණන් ගන්නකොට ගන්නෙ. එතකොට අපේ උරහිසේ මේ දෙපැත්තයි තුනටියේ පළලයි එක්ක බලද්දී ඇඟේ මෙන්න මේ මැද කොටසේ එන ප්‍රමාණය ගොඩක් හීනි නම් ඒ හැඩයට කියනවා අවර්ග්ලාස් හැඩය කියලා. ඔයාට ඔයාගේ ශරීරයේ අවර්ග්ලාස් හැඩයක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කණ්ණාඩි ඉස්සරහට ගිහින් බලලා. ඊළඟ එක තමයි ඇපල් ෂේප් එක. ඇපල් ෂේප් එකේ හැඩයක් තමයි මම හිතන්නේ අපේ ශ්‍රී ලාංකික කාන්තාව ගොඩ දෙනෙකුට තියෙන්නේ. මොකද උරහිසේ හැඩයට වඩා තුනටියේ හැඩ ප්‍රමාණයට වඩා ගොඩක් මහතයි බඩත් එක්ක ඒ ප්‍රමාණය බඩ පියවරු ඒ ප්‍රමාණය ගොඩක් මහතයි. ඒක තමයි මෙහෙම ඇපල් ගෙඩියක ෂේප් එකට තියෙන්නේ. මම ෆොටෝ එකක් දානවා ඒක වීඩියෝ එකේ. ඊළඟට බලන්න මේ ඒ විදිහ හැඩයක්ද ඔයාලට තියෙන්නේ කියලා. ඊළඟ එක තමයි පෙයා ෂේප් එක. පෙයා ෂේප් එක කියන්නේ උරහිසේ ප්‍රමාණයට වඩා පල්ලෙහාට යනකොට ඊට පළල් වෙනවා. එතකොට මෙහෙම පෙයාස් ගෙඩියක ෂේප් එකට තියෙන එකට තමයි පෙයාස් හැඩය කියලා කියන්නේ. මම හිතන්නේ මේ පෙයා ෂේප් එකත් අපේ ගොඩක් දෙනෙකුට තියෙනවා ලංකාවේ කාන්තාවන්ගේ ශරීර හැඩයන් අතර. ඊළඟ ෂේප් එක ඇවිල්ලා ඍජුකෝණාශ්‍ර හැඩය. ඍජුකෝණාශ්‍ර හැඩයක ගන්නේ අපේ උරහිසේ විනුම් ප්‍රමාණය ඉනේ හැඩය ඉනේ විනුම් ප්‍රමාණය සහ තුනටියේ විනුම් ප්‍රමාණය එක සමාන අගයක තියෙන්න ඕනේ. හරියට ටිකේ එකම විනුම් ප්‍රමාණයකට මේ ස්ථාන තුනම තියෙනවා නම් ඒක ඍජුකෝණාශ්‍ර හැඩයක් කියලා ගන්නවා. ඊළඟ එක තමයි ත්‍රිකෝණ හැඩය. ත්‍රිකෝණ හැඩය කොටස් දෙකකට ගන්න පුළුවන්. එකක් මෙහෙම උඩ අතර හැරුණු ත්‍රිකෝණ හැඩය. එතකොට ඒක එන්නේ උරහිස් දෙක පටුයි පල්ලෙහාට යනකොට ඒ පළල් වෙනවා. ඊළඟ ත්‍රිකෝණ හැඩය මේ අතට. අනෙක් අතට රිවර්ස් ට්‍රයැන්ගල්. එතකොට රිවර්ස් ට්‍රයැන්ගල් එකට ගන්නකොට පල්ලෙහා තුනටිය පැත්තේ ඉඳන් තුනටිය පැත්ත පටුයි. එතනින් උඩහට එනකොට උරහිස් පළල් තුනටියට වඩා. අන්න එහෙම තමයි අපේ ඇඟේ හැඩයන් ටික අඳුරගන්නේ. මේ ඇඟේ හැඩයන් ටික අනිවාර්යෙන් මේ හැඩයන් වලින් එකක් ඔයාගේ ඇඟේ හැඩය විදිහට ගන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ අපි කන කෑමත් එක්ක අපේ ව්‍යායාම අධිකමත් එක්ක අපි ගොඩක් දෙනෙක් බොහෝ විට
විවාහ වුණාට පස්සේ හරි අපි රැකියාවකට යන්න පටන් ගත්තට පස්සේ හරි අපේ ඇඟ මහත් වෙන්න ගන්නවා. එතකොට මේ නියම ශරීර හැඩය අපිට හොයාගන්න අමාරුයි. ඒකට කරන්න වෙන්නේ අපිට නම් අපේ පිටුපස ප්‍රදේශයෙන් තමයි ශරීර හැඩය හරියට බලා ගන්න වෙන්නේ. මොකද මේ පැත්තෙන් අර බඩ ලොකු වෙනවා වගේ එන්නේ නැහැ. ශරීරයේ හැඩය හරියට හිටිනවා. එතකොට ඔයාලගේ ශරීරයේ හැඩය හරියට බලා ගන්න ඕන නම් ඉස්සරහින් බලන්න එපා. මොකද බඩත් එක්ක අපේ ශරීරයේ හැඩය අවුත් ගිහින් තියෙනවා. ඒ නිසා පිටිපස්ස පැත්තෙන් බලන්න. එතකොට ඔයාගේ ශරීරයේ හැඩය හරියට බලා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මම අවධාරණයෙන් කියන්න ඕනේ අපි ගෙදර කොච්චර කාර්යබහුල වුණත් දරුවොත් එක්ක රැකියාවත් එක්ක පුළුවන් තරම් හැම වෙලාවකම එක්සර්සයිස් කරලා ඔයාලගේ ශරීරයේ මහතයි නම් ඔයා මහත පාලනය කරගන්න උත්සාහ කරන්න. මම ඒක අද ඉඳන් දාන හැම වීඩියෝ එකකම අන්තිමට මේ අවධාරණය කරලා කියන්න උත්සාහ කරනවා. ඔයාලා නිතර මතක් කරන්න උත්සාහ කරනවා. මොකද අවුරුදු 30ට වැඩි නම් ඔයා විශේෂයෙන්ම ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ, ශරීර හැඩය ගැන හිතන්න ඕනේ. අපි විලාසිතාවක් කරනවා නම් ඒක ලස්සනට පේන්නේ අපේ ශරීරය ලස්සනට තියෙනවා නම් විතරයි. කොච්චර ලස්සන ඇඳුමක් ඇඳලා කොච්චර ලස්සන ආභරණ පාවිච්චි කරත් ඒ දේවල් වල අපි වියදම් කරන දේවල් වල ඒ අගය වටිනාකම හරියට පේන්න නම් අපේ ඇඟ ලස්සනට තියෙන්න ඕනේ. අපේ ශරීරය හැඩට ලස්සනට තියෙන්න ඕනේ. ඒ නිසා ගෙදර හැමදේම කරගෙන ගෙදර වැඩ කරගෙන දාඩිය මුගුරු පෙරාගෙන ඒ දේවල් කරලා හවසට ඇඳට වැටෙන්න කලින් හරි ඔයා චුට්ටක් පැය භාගයක් අරගෙන ව්‍යායාම ටිකක් YouTube එකේ හොයලා බලාගෙන හරි කරලා ඇඟට පොඩ්ඩක් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා බලලා විනාඩි 10ක් 15ක් 20ක් ව්‍යායාම ටිකක් කරලා නිදා ගන්න බලන්න. එතකොට ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලන ගමන්ම ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා ඔයාට ලස්සනට හැඩ වෙන්නත් පුළුවන්. එතකොට එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා මම. ඔයා දැන් බලන්න ඔයාගේ ශරීරයේ හැඩය මොන වගේ එකක්ද කියලා. මම ඊළඟට අරගෙන එන්නම්. අපි දැන් අවර් ග්ලාස් ෂේප් එකෙම අපේ අයගේ අඩුයිනේ ගොඩක්. ඒ නිසා ඇපල් ෂේප් එක වැඩි හින්දා අපි හැමෝගෙම ඇපල් ෂේප් එකේ අය කොහොමද ඇඳුම් තෝරගන්න ඕනේ? එතකොට ඒ ඇඳුම් තෝරගනිද්දී අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවද? එයාලා කොහොමද ජුවලරිස් මේ තෝරගන්න ඕන? ඒ වගේ දේවල් ගැන මම ඔන්න ඊළඟ වීඩියෝ එකේ අරගෙන එනවා. අනිවාර්යෙන් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ මේ දේවල් මම පොරොන්දු වුණා වගේම අරගෙන එනවා. එහෙනම් යන්න. බයි.